ඔයාලට මතකද මම දවසක් වීඩියෝ එකක් කරා පසුම්බියට මුදල් අදින රහස් කියලා. ඒ වීඩියෝ එකේදී මම කියනවා මිනිසුන්ගේ ආසාවල් එහෙමත් නැත්නම් කැමැත්ත කියන දේ අපි එකේ ඉඳලා පෙළගස්සවගෙන ආවොත් මේ ධනවත් වීම එහෙමත් නැත්නම් පොහොසත් වීම කියලා කියන්නේ පළවෙනි කාරණා කිහිපය ඇතුලේ තියෙන කාරණාවක් කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයා බලලා නැත්නම් මේ වෙනකන් උඩින් link එක තියෙනවා අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලන්න. ඉතින් අද මම ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ මේ ධනවත් වීම හඹාගෙන ගිහිල්ලා ධනවත් වෙච්ච ධනවතුන්ගේ පුරුදු 7ක් පිළිබඳව. ඉතින් ආරාධනා කරනවා මේ වෙනකන් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම like එකක් දාන්න, මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ඔයාගේ experience එක සම්බන්ධව comment එකක් දාන්න, අනිවාර්යයෙන්ම ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. පළවෙනි කාරණය තමයි දුප්පත් මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගේ නොහැකියාව එහෙම නැත්නම් තමන්ගේ පරාජිතභාවය පිළිබඳව බාහිර සමාජයට එහෙම නැත්නම් බාහිර පුද්ගලයින්ට කම්ප්ලේන්ට් කරනවා. එහෙම නැත්නම් චෝදනා කරමින් තමයි ජීවත් වෙන්නේ. හැබැයි පොහොසත් මිනිස්සු හැමතිස්සෙම තමන්ගේ වැරදීමක් වුණොත්, තමන් ෆේල් වුණොත්, එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වෙච්ච ටාගට් එක තමන්ට ඇචීව් කරගන්න බැරි වුණොත් කිසිම වෙලාවක තමන්ගෙන් බාහිර කෙනෙකුට චෝදනා කරන්නේ නැහැ. ඔවුන් ඒකෙන් කරගන්නේ තමන්ගේ ඒ අඩුපාඩු හදා ගන්නවා. එතනින් ඔවුන් එක්ස්පීරියන්ස් එකක් ගන්නවා. එක්ස්පීරියන්ස් එකක් අරගෙන ඊළඟ වතාවේ ඒ අඩුපාඩුව නොවෙන්න, ඒ මගහැරීම නොවෙන්න ඒ කාරණාව සිද්ධ කළා ඔවුන් අදාළ ජයග්‍රහණය ලබා ගන්නවා. හැබැයි දුප්පත් මිනිස්සු මම අර කලින් කිව්වා වගේ හැමතිස්සෙම කරන්නේ තමන්ගේ අඩුපාඩුව වසා ගන්න, තමන්ගේ නොහැකියාව වසා ගන්න සෑම විටම බාහිර සමාජයට කම්ප්ලේන් කරනවා. අපි උදාහරණයක් ගමුකෝ. අපිට හොඳටම මතක හිටින උදාහරණයක් තමයි පහුගිය කාලේ ලංකාවේ තුල ඇතිවෙච්ච ඉකොනොමික් ක්‍රයිසිස් එක. ඒ වගේම ඊට කලින් ඇතිවෙච්ච කොවිඩ් පැනඩමික් එක. ඉතින් මේ අවස්ථා දෙකම ළඟ සිද්ධ වෙච්ච කාරණා දෙකක්. මේ අවස්ථා දෙකේදී අපි බොහෝ පිරිසක්, ඒ කියන්නේ දුප්පත් මානසිකත්වයෙන් ඉන්න බොහෝ පිරිසක් ඒ වෙලාවේ මොකක්ද සිද්ධ කළේ? බොහෝ දෙනෙක් කරේ පැවතිච්ච ආණ්ඩුවට, එහෙම නැත්නම් ඒ වසංගතයට, එහෙම නැත්නම් ඒ ආර්ථික අර්බුදයට චෝදනා කරා විනා ඔවුන් එතනින් නැගිටින්නේ කොහොමද? ඒ ආර්ථික අර්බුදය ඇතුලේ Tamanට ඔපචුනිටි එකක් හදාගන්නේ කොහොමද කියලා හිතන්න බැලුවේ නැහැ. ඒ වසංගතය ඇතුලේ කොහොමද ඒ වසංගතෙන් ආරක්ෂා වෙනව වගේම ඊළඟට අපි හැමෝම දන්නවා කොවිඩ් වසංගතයෙන් පස්සේ ලෝකේ ආවේ අලුත් ලෝකයකට. ඒ කියන්නේ නිව් නෝමල් වර්ල්ඩ් එකක්. ඒ අලුත් සාමාන්‍ය තත්වයට හැඩගැහෙන්න බොහෝ දෙනෙකුට බැරි වුණා. ඒ ඔවුන් දුප්පත් මානසිකත්වය නිසා ඔවුන් එකිනෙකාට චෝදනා කරගනිමින් හිටපු නිසා. හැබැයි ඔයා දන්නවද පොහොසත් මානසිකත්වයක් තියෙන, පොහොසත් මනසකින් හිතන මිනිස්සු ඒ වසංගතය, ඒ කොවිඩ් වසංගතයෙන් පස්සේ ආපු ඉකොනොමික් ක්‍රයිසිස් එක Tamanට ඔපචුනිටි එකක් කරගත්තා. ඒ වෙලාවේ දුප්පත් මානසිකත්වයක් නැති, ඒ වගේම පොහොසත් මානසිකත්වයක් තියෙන ගොඩ දෙනෙක් සමහරවිට බිස්නස් එක ඇතුලේ බ්‍රේක් එකක් ගත්තා. බ්‍රේක් එකක් අරගෙන තමන්ගේ බිස්නස් එකේ මොනවද වෙන්න ඕනි ප්ලෑන්ස්, අනාගතේ තමන් මොනවද කරන්න, එහෙම නැත්නම් පහුගිය කාලේ අපිට වෙච්ච ෆේලියර්ස් මොනවද, ඒ වගේම මේ වගේ පැනඩමික් එකක්, මේ වගේ ක්‍රයිසිස් එකක් ආවොත් අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ වගේ ප්ලෑන් කරන්න පටන් ගත්තා. හැබැයි දුප්පත් මිනිස්සු මම අර කලින් කිව්වා වගේම එකිනෙකාට චෝදනා කරගෙන ආණ්ඩුවෙන් ලැබෙන, එහෙම නැත්නම් රජයෙන් ලැබෙන, තව කාගෙන් හරි ලැබෙන සහන මල්ලක් මත යැපෙන්න පටන් ගත්තා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ලෝක වශයෙන් ඔබ දන්නවා කොවිඩ් වසංගත සමයේ තමයි Zoom කියන ඇප් එක. Zoom ඇප් එක තමයි ලෝකෙ වැඩිම ලාභ උපයපු සමාගමටපත් උනේ. Zoom සමාගම. ඔවුන් ඒ අවස්ථාවේ ලෝකේ ඉච්ඡල ප්‍රචලිත වෙලා නොතිබිච්ච, විශේෂ ලංකාව වගේ රටවල ප්‍රචලිත වෙලා නොතිබිච්ච ඔන්ලයින් এডুকেෂන්, එහෙම නැත්නම් work from home වගේ concepts මේ කොවිඩ් වසංගතයත් එක්ක ලෝකෙට එන්න පටන් ගත්තා. ඒවා normal වෙන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ ඔවුන් ඉතාමත් ඉක්මනින්
ඒ Zoom app එක හරහා අවශ්‍ය පහසුකම් ලබා දෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි මම කියන්නේ ඔයා හැම වෙලාවෙම ෆේලියර් එකක් තියෙනවා නම් තව කෙනෙකුට චෝදනා කරන්න එපා. ඒ ෆේලියර් එක සමහර විට ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා ඒක චෝදනා කරන්නේ නැතුව ඔයා අනිවාර්යයෙන්ම ඒ ෆේලියර් එක ඇතුලේ මොකක් හරි ඔපචුනිටි එකක් හදාගන්න. කාටවත් චෝදනා කරා කියලා ඔබට ලැබෙන දෙයක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ෆේලියර් එකක් වෙනවා නම් ඔයාගේ ජීවිතේ අර දුප්පත් මානසිකත්වයෙන් මිදිලා අනිවාර්යයෙන්ම පොහොසත් මානසිකත්වයේ වගේ ඒ ෆේල් වෙච්ච තැන ඔපචුනිටි එකක් හදාගන්න. ඒ වැරදුනේ මොකක්ද කියලා තමන් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒ වැරදිච්ච දේ තමන්ට එක්ස්පීරියන්ස් එකක් විදියට පාවිච්චි කරන්න. එහෙම කරලා ඔයාගේ ජීවිතේ ධනවත්කම වෙත යන්න. එහෙම නැත්නම් පොහොසත් වෙනවා කියන දේ ළඟා කරගන්න ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. කාරණාංක 2. කාරණාංක 2 තමයි දුප්පත් මිනිස්සු හැම වෙලාවෙම කරන්නේ ඉතුරු කරන එක. හැබැයි පොහොසත් මිනිස්සු හැම වෙලාවෙම කරන්නේ ආයෝජනය කරන එක. මොකක්ද ඒ කතාව? ඇත්ත. ඔයාට මට සමාජයේ ඉස්කෝලේ මේ හැමතැනම අපිට කියලා දෙන්නේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්න කියලා. හැබැයි ඉතුරු කරන එක දුප්පත් මානසිකත්වයක් වෙන්නේ කොහොමද? මම උදාහරණයක් කියන්නම්කෝ. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා ළඟ රුපියල් ලක්ෂ 5ක මුදලක් තියෙනවා. ඒ මුදල ඔයා ඉතුරු කරන්න කියලා ඔයා ඒක ඔයාගේ ගෙදර අල්මාරියේ එහෙම නැත්නම් බැංකුවේ කියලා හිතන්නකො. බැංකුවේ ඔයා සේවිංස් account එකේ ඉතුරුම් ගිණුමක තැන්පත් කරනවා. ඇත්ත. බැංකුවෙන් ඔයාට යම් කිසි පොලි මුදලක් හම්බ වෙනවා. ලංකාවේ ගත්තොත් ඒක සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට හම්බ වෙන පොලි මුදල 100%කටත් අඩුයි මේ වෙනකොට. හැබැයි ඔයා අවුරුදු 2-3ක් ගිහිල්ලා බැලුවත් දැන් ඔයා අර ගෙදර අරන් තියපු මුදල නම් කවදාවත් වැඩි වෙලා නැහැ. ඒ ලක්ෂ 5 ඔයා අවුරුද්දකින් බැලුවත් අවුරුදු 2කින් බැලුවත් අවුරුදු 5කින් බැලුවත් ලක්ෂ 5ම තමයි. අතමිට ඔයා බැංකුවේ තැන්පත් කරපු මුදල ඉත සුළු ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙන්න පුළුවන්. මහා ප්‍රමාණයකින් නෙවෙයි, සමහර විට රුපියල් 1000කින් 1500කින් වගේ පොඩි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙන්න පුළුවන්. හැබැයි පොහොසත් මානසිකත්වයෙන් හිතන මිනිස්සයා ඔය ලක්ෂ 5 ඇතැම් විට කොටස් වෙනද තුල ආයෝජනය කරනවා. එහෙම නැත්නම් ඔය ලක්ෂ 5න් ඔබ හිතන්නකෝ ඔහු දුර පළාතකුණත් යම්කිසි ඉඩමක් මිලදී ගත්තා කියලා. එහෙම නැත්නම් ඔහු ඒ ලක්ෂ 5 ආයෝජනය කරලා ඔහුගේ තියෙන ඉඩමක ගොඩනැගිල්ලක් හදලා ඒක රෙන්ට් අවුට් කරනවා. නැත්නම් කුලියට දෙනවා. ඔයාගේ වැඩක් කරා කියලා හිතන්නකෝ. හැබැයි අවුරුදු 5ක් අවසානයේ ඔහු කොටස් වෙළඳ තුල ආයෝජනය කරපු කෙනෙක් නම් ඇතැම් විට ඔහු මිලියන ගාණක් ඒ තුලින් ලාභ ලබලා තියෙන්න පුළුවන්. ඔහු ඉඩමක් ගත්තු කෙනෙක් නම් ඒ ලක්ෂ 5කට ඔහු ගත්තු ඒ ඉඩම අවුරුදු 5ක් අවසානයේ වෙද්දී ඇතැම් විට ලක්ෂ 10ක් ලක්ෂ 15 සීමාවට ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඔහු තමන්ගේ ඉඩමේ ගොඩනැගිල්ලක් හදලා ඒක රෙන්ට් අවුට් කරපු පුද්ගලයෙක් නම් අවුරුදු 5ක් අවසානයේ වෙද්දී ඔහු මුලින් රුපියල් හිතන්නකෝ ඔහුගේ කඩකාමරේ නැත්නම් ඔහුගේ ඒ රෙන්ට් අවුට් කරන ගොඩනැගිල්ල ඔහු මුලින් රුපියල් 30000කට වගේ මුදලකට රෙන්ට් අවුට් කරේ කියලා. හැබැයි අවුරුදු 5 අවසානයේ වෙද්දී මාසෙකට ඔහුට ලක්ෂය ඉක්මව මුදලකට ඔහුට ඒක රෙන්ට් අවුට් කරන්න පුළුවන්. මෙන්න මේක තමයි තැම්පතු වල සහ ඒ කියන්නේ අපි ඉතුරු කරනවා සහ ආයෝජනය කරනවා කියන අතරේ තියෙන වෙනස. ඉතින් ඔබ දුප්පත් මානසිකත්වයෙන් හිතලා ඔයා ඉතුරු කරන්න ගියොත් ඔයා හැමදාම එක තැන. ඔයාගේ මුදල වාට නැති වෙන්න ඇත්ත. හැබැයි ඔයාගේ මුදල් වවා ගන්න ඔයාට බෑ. පොහොසත් මිනිස්සු හැම වෙලේම කරන්නේ මුදල් වවනවා. තමන් ළඟ තියෙන රුපියල් 500 රුපියල් 1000 කරගන්නේ කොහොමද කියලා ඔවුන් හැම වෙලේම කල්පනා කරනවා. දුප්පත් මානසිකත්වයෙන් තියෙන මිනිස්සයා මගේ ළඟ තියෙන 500 කොහොමද මම මේක ආරක්ෂා කරගන්නේ කියලා උත්සාහ කරනවා. ඔවුන් මුදල් සමග රිස්ක් එකක් එහෙම නැත්නම් අභියෝගයක් බාර ගන්න හරි බයයි. හැබැයි පොහොසත් මානසිකත්වයෙන් හිතන මිනිස්සයා එහෙම නැහැ. ඔහු 500 1000 කරගන්නේ කොහොමද? 1000 කරගත්ත පස්සේ 1000 2000 කරගන්නේ කොහොමද? 2000 4000 කරගන්නේ කොහොමද? ඒ වගේ රිස්ක් එකක් අරගෙන ආයෝජනය කරමින් Taman ළඟ තියෙන මුදල වවා ගන්න උත්සාහ කරන පුද්ගලයෙක්. ඉතින් මම ඔයාටත් ආරාධනා කරන්නේ අද ඉඳලා මේ මොහොතේ ඉඳලා දුප්පත් මානසිකත්වයක් තියෙන ඒ ඉතුරු කරනවා කියන මානසිකත්වයෙන් මිදිලා ආයෝජනය කරන්න පුරුදු වෙන්න.
හැබැයි ඒ ආයෝජනය කරද්දී අනිවාර්යයෙන්ම Taman ළඟ තියෙන මුදල නැති නාස්ති කර ගැනීමේ ආයෝජන වලට යන්න එපා. පිළිගත් ස්ථාවරත්වයක් තියෙන ඒ පිළිබඳ ඔබට දැනුමක් නැත්නම් දැනුමක් තිබෙන පුද්ගලයන්ගෙන් අහලා බලලා ඒ පිළිබඳ හොඳ අධ්‍යයනයකින් පසුව ආයෝජනය කරන්න පටන් ගන්න. කාරණා අංක 3. දුප්පත් මිනිස්සු වැඩි වේලාවක් රූපවාහිනිය තුල කාලය ගත කරද්දී පොහොසත් මිනිස්සු වැඩි වේලාවක් පොත්පත් තුල කාලය ගත කරනවා. ඒකෙන් කියන්නේ ඔබ හිතන්න මේ විදිහට එක්තරා ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරයේ සාර්ථක වීම එහෙම නැත්නම් තමන් ලැබපු අත්දැකීම් පසුගිය අවුරුදු 10 20 කාලය ඇතුළත තුල තමන් ලැබපු අත්දැකීම් සම්බන්ධව පොතක් ලියනවා. ඒක තියෙන්නේ සම්පූර්ණ කොහොමද ඔහු ව්‍යාපාරය ආරම්භ කරපු තැන ඉඳලා මේ උපරිමත්වයේ සාර්ථකත්වයේ උපරිමත්වයට ආවේ කොහොමද කියලා තමයි පොතේ තියෙන්නේ. ඇතැම් විට ඔහුට මේ පොත රචනා කරන්න බොහෝ කාලයක් ගත වුණා වෙන්නත් පුළුවන්. නමුත් ඔබ මේ පොත අරගෙන ඔබට කියවන්න යම්කිසි මුදලක් වියදම් කරලා පොඩි මුදලක් වියදම් කරලා වෙන්නත් පුළුවන්. ඒ පොත අරගෙන කියවන්න ඔබට යන්නේ දින 2-3ක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ හිතන්න ඔබ එච්චර අඩු කාලයකදී තවත් කෙනෙක් අවුරුදු 10ක් 15ක් 20ක් වගේ කාලයක් ගත කරලා ලැබුණු අත්දැකීම ඔබ දින 3-4ක් ඇතුළත ලබා ගන්නවා අර පොත කියවීම තුලින්. හැබැයි ඔබ දිනපතා අර මෙගා නාට්‍යයට අහු වෙලා ඔබ දුප්පත් මානසිකත්වයෙන් අර මෙගා නාට්‍ය රැල්ලට අහු වෙලා හවස 6:00 ඉඳලා රෑ 10 වෙනකන් රූපවාහිනිය තුල එල්බගෙන සිටින කෙනෙක් නම් ඒක තමයි ඔබේ දුප්පත්කම. ඒ තුලින් ඔබට ලැබෙන දෙයක් නැහැ. ඔබට ලැබෙන එකම දේ ඒ මොහොතේ රසස්වාදය, ඒ මොහොතේ වින්දනය පමණයි. නමුත් පොහොසත් මානසිකත්වයෙන් හිතන පුද්ගලයා ඒ විදිහට රූපවාහිනිය තුල එල්බගෙන සිටින්නේ නැහැ. ඔහු සෑම විටම පොත්පත් කියවනවා. පත්තර කියවනවා. හේතුව ඔහු සෑම විටම දැනුම හඹාගෙන යනවා. ඒ දැනුම හඹාගෙන යද්දී ඔහුට තියෙන වාසිය තමයි අර මම කලින් කිව්වා වගේම තවත් කෙනෙකු අවුරුදු ගානක ලැබපු අත්දැකීම් ඔබට පොත් කියවන්නෙක් නම් ඒ වගේ පොත් කියවන පුද්ගලයෙකුට අනිවාර්යයෙන්ම දින කිහිපයක් ඇතුළත උකහා ගන්න පුළුවන්. ඉතින් ඔබත් මම හැමතිස්සෙම කියනවා වගේ ධනවත් වෙන්න, පොහොසත් වෙන්න මේ යන ගමනේ රූපවාහිනියෙන් මිදෙන්න. රූපවාහිනිය අත්‍යවශ්‍ය කරුණක් උදෙසා පමණක් භාවිතා කරලා ඔබ පුරුදු වෙන්න. පොත්පත් කියවන්න. කාරණා අංක 4. දුප්පත් මානසිකත්වයක් තියෙන පුද්ගලයා හැම වෙලේම හිතනවා මම හැමදේම දන්නවා. මට ඉගෙන ගන්න දෙයක් නැහැ. මම මේ සමාජයේ මේ ව්‍යාපාර ලෝකේ හැමදේම මම දන්නවා. මොකක් හරි ඇහුවම ਉਹ හරි පඬිතයි. ඔහුට දෙයක් කියා දෙන්න බෑ. ඔහු කියනවා මම ඕක දන්නවා. ඕක මෙහෙමයි කරන්නේ. ඕක අරමයි කරන්නේ. ඕක කරන්න තිබ්බේ මේ විදිහට. ඔන්න වගේ අදහස් තමයි දුප්පත් මානසිකත්වයක් තියෙන මිනිස්සයා දන්නේ. ඇතැම් විට වැඩක් කරන්න ගියාම ශේස්ත්‍රයේ පළපුරුදු පුද්ගලයා අභිබවා ගිහිල්ලා අර දුප්පත් මානසිකත්වයක් තියෙන පුද්ගලයා ඔහුට උපදෙස් දෙන්න පටන් ගන්නවා. හැබැයි පොහොසත් මානසිකත්වයක් තියෙන පුද්ගලයා පොහොසත් වෙන්න උත්සාහ කරන පුද්ගලයා සෑම විටම දැනුම පසුපස හඹාගෙන යනවා. ඔහු පිළිගන්නවා ඔව් මම මේ කාරණාව දන්නේ නැහැ. ඒක නිසා මට ඒක අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. ව්‍යාපාරයක් තුලදී ව්‍යාපාරයක් කරද්දී ඇතැම් විට සිද්ධ වෙන යම් අත්වැරදි යම් ව්‍යාපාරය තුළට සිද්ධ වෙන පාඩු ඔව් ඒව පිළිගන්න. ඔව් මෙන්න මේ වැරද්ද නිසා තමයි මගේ අතින් මේ වෙච්ච වැරද්ද නිසා තමයි මගේ ව්‍යාපාරයට මේ පාඩුව සිද්ධ වුනේ. එහෙම කියලා ඔහු එක්ක ඒ සම්බන්ධව ස්වයං අධ්‍යයනයක නිරතනවා. එහෙමත් නැත්නම් ඒ සම්බන්ධව පරිමාණික දැනුමක් තියෙන පුද්ගලයෙක් වෙත ගිහිල්ලා ඒ සම්බන්ධ උපදෙස් අරගෙන ඒ අඩුපාඩුව සකසා ගන්නවා. ඒක තමයි පොහොසත් මානසිකත්වයකින් පෙළෙන පොහොසත් පුද්ගලයෙකුගේ තියෙන වෙනස. කාරණා අංක 5. දුප්පත් මිනිස්සු හැම වෙලාවෙම තමන් වැඩ කරන කාලයට තමයි මුදල් උපයන්නේ. උදාහරණයක් විදිහට උදේ 8ට වැඩට යනවා, හවස 5ට වැඩෙන් ඒ කියන්නේ කාර්යාලයෙන් ඕෆ් වෙලා ගෙදර එනවා. ඒ පැය 8ක සේවා මුරයට තමයි වුණ වැටුප් ලබන්නේ. හැබැයි පොහොසත් මිනිසයා, පොහොසත් මානසිකත්වයක් තියෙන පුද්ගලයා වැටුප් ලබන්නේ තමන්ගේ තියෙන හැකියාවට.
ඒ නිසාම තමයි ව්‍යාපාර ශාස්ත්‍රය තුල ගත්තොත් ව්‍යාපාර ශාස්ත්‍රයේ තියෙන රැකියාව තුල ගත්තොත් මාකටිං එහෙම නැත්නම් අපි කියන්නේ සේල්ස් කරන සේල්ස් ටීම් එක කියලා. මේ සේල්ස් ටීම් එක ආයතනය තුල ඉන්න අනිත් පුද්ගලයන්ට වඩා වැඩි ආදායමක් උපයන්නේ ඔවුන් හඹාගෙන යන කමිෂන්. ඒ කියන්නේ Taman සේල් එකක් කරොත් තමයි ඔවුන්ට කමිෂන් එක හම්බ වෙන්නේ. ඒක නිසා ඔවුන්ගේ හැකියාව උපරිමයෙන් යොදවනවා. උපරිමයෙන් යොදවලා ඔවුන් උපරිම ආදායමක් ලබා ගන්න උත්සාහ කරනවා. ඔබ අටපහ වැඩ කරන සාම්ප්‍රදායික වැඩ මානසිකත්වයක් තුල දුප්පත් මානසිකත්වයක් පවත්වාගෙන යන කෙනෙක් නම් ඔබට කවදාවත් ඒ ඔබ බලාපොරොත්තු වෙන ධනවත් වීම කියන කාරණාවට ඇතුළත් වෙන්න බෑ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නෑ අටපහ ජොබ් එකක් කරන ඒ වගේ රැකියාවක් කරන කෙනෙකුට මේ ධනවත් වෙන්න බෑ කියන එක. ඔබට කොහොමද ඒක කරන්නේ? ඔබට පුළුවන්. ඔබේ කාර්යාලය තුල වෙන්න පුළුවන්. ඔබේ ආයතනය තුල වෙන්න පුළුවන්. ඔබ වැඩ කරන තැන 10-12 දෙනෙක් 15 දෙනෙක් කවුරු හිටියත් ඒ අයට වඩා ඔබේ හැකියාව ඔබේ දක්ෂතාවය උපයෝගී කරගෙන ඔබට වැඩ කරන්න පුළුවන්. එහෙම වැඩ කරද්දී අනිවාර්යයෙන්ම ඊළඟ ප්‍රොමෝෂන් එක ඊළඟ ඉන්ක්‍රිමන්ට් එක ඔයාට හම්බ වෙන්න පුළුවන්. හැම වෙලේම පුරුදු වෙන්න තමන්ගේ දක්ෂතාවය උපනංවාගෙන දක්ෂතාවය මත මුදල් උපයන්න. එහෙම නැතුව අර වැඩ මානසිකත්වයේ තියෙන දුප්පත් මානසිකත්වයකින් ඔබ වැඩ කරන්න ගියොත් ඔබේ අනාගතය ඒකාකාරී වෙනවා. එයාට එක සීමාවකින් එහාට කවදාවත් යන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒක නිසා දුප්පත් මිනිස්සු හැමදාම කරන්නේ ඔය වැඩ මානසිකත්වයෙන් වැඩ කරන එක. හැබැයි පොහොසත් මිනිස්සයා පොහොසත් වෙන උත්සාහ දරන මිනිස්සයා කිසිම දවසක 8-5 ජොබ් එක කරලා නිකන් ඉන්නේ නැහැ. ඔහුට පැය 24ම ඔහු වැඩ කරනවා. ඔහු හැමතිස්සෙම උත්සාහ කරන්නේ කොහොම හරි තමන් ඉන්න ලෙවල් එකෙන් ඊළඟ ලෙවල් එකට යන්න. තමන් හම්බ කරන මුදල ඊළඟ දවසේ ඊට වඩා වැඩි යමක් හම්බ කරගන්න. ඉතින් පොහොසත් මිනිස්සු කරන පොහොසත් මානසිකත්වයක් තියෙන මිනිස්සු හැමදාම තමන්ගේ දක්ෂතාවය මත තමයි මුදල් උපයන්න උත්සාහ කරන්නේ. කාරණා අංක 6. දුප්පත් මානසිකත්වයක් තියෙන මනුස්සයා හැමදේම බලාපොරොත්තු වෙන්නේ ආශ්චර්යයකින්. මොකක්ද ඒ කියන්නේ? උදාහරණයක් විදිහට ඔහු බලාපොරොත්තු වෙනවා ඔහුට ලොතරැයි දිනුමක් ඇදෙයි කියලා. ඔහු බලාපොරොත්තු වෙනවා යම්කිසි ඉෂ්ට දේවතාවෙක් ඔහු වෙනුවෙන් ඇවිල්ලා ඔහුට 4 මහා නිධානය පහල කළා දෙයි කියලා. ඒ නිසාම ඔහු ඒ වගේ গুপ্ত බලවේග වෙන්න පුළුවන්, අදෘශ්‍යමාන බලවේග වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් පස්සෙත් යන්න පෙළඹිලා තියෙනවා. ඔහු බලාපොරොත්තු වෙන්නේ හැමතිස්සෙම ආශ්චර්යයක්. තමන්ගේ උත්සාහයෙන් කැපවීමෙන් ඔහු දියුණු වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඇතැම් පුද්ගලයන් ඉන්නවා ලොතරැයි පතක් මිලදීගෙන ඒ ලොතරැයි පත ඇදුනොත් කොහොමද ජීවිතේ ගෙවන්නේ කියලා ප්ලෑන් එකක් පවා තියෙන මිනිස්සු. හැබැයි ඔබ දන්නවද මේ ලොතරැයි පතක් ඇදෙනවා කියලා කියන්නේ ලක්ෂකින් එක්කෙනෙකුටවත් වෙන්නේ නැති කාරණයක්. හැබැයි පොහොසත් මානසිකත්වයක් තියෙන මිනිස්සයා එහෙම නෙමෙයි. ඔහු සෑම විටම වැඩ කරනවා. අර මම කලින් කිව්වා වගේ 8-5 නෙමෙයි. ඔහු පැය 24ම වැඩ කරනවා. දවස් 365ම වැඩ කරනවා. ඔහු දන්නවා ආශ්චර්යයෙන් සිදුවෙන්නේ නැහැ මේ ලෝකෙ කිසි දෙයක්. තමන් කැමති වාහනේ තමන්ට පදින්න ඕනි නම්, තමන් කැමති මාලිගාව වගේ ගෙයක් තමන්ට හදා ගන්න ඕනි නම්, තමන් කැමති ලෝකෙ වටේ සවාරි යන්න නම්, ඒ ටාගට්ස් ඇචීව් කරගන්න, තමන් කැමති මේ ලෝකේ තියෙන ලොකුම කම්පැනි එකක් තමන්ගේ නමට ලියා ගන්න නම්, ඒ ආශාවන් හඹාගෙන යද්දී ඒ ආශාවන් ඔහුගේ අවශ්‍යතාවයෙන් ආශ්චර්යයෙන් ඔහුට පහළ වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් රෑ දවල් නොබල ඔහු වැඩ කරනවා. ඔහු සෑම විටම උත්සාහ කරන්නේ කොහොම හරි තමන්ගේ ටාගට් එකට යන්න. ඔහු දන්නවා ඒවා ලේසියෙන් ඔහුට ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි දුප්පත් මානසිකත්වයක් තියෙන දුප්පතා හැම විටම බලාපොරොත්තු වෙන්නේ ආශ්චර්යයෙන් සියලු දේවල් සිද්ධ කළ දෙයි කියලා. දෙවියෝ සියලු දේ සිද්ධ කළ දෙයි කියලා. හොඳට බලන්න මේ ලෝකේ විශේෂයෙන් ලංකාව වගේ රටක වැඩිපුරම දෙවියන් පස්සේ යන වැඩිපුරම ලොතරැයි ජයග්‍රහණ පස්සේ යන මිනිස්සු හැමදාම එකම තැන. ඔවුන්ට වෙච්ච දෙයක් නැහැ. ඔවුන්ගේ ජීවිතේ දියුණුවක් ලැබුවා කියලා අපිට බලා ගන්න විදිහක් නැහැ. ඉතින් මම ඔයාටත් ආරාධනා කරන්නේ ලොතරැයි මානසිකත්වයෙන් මිදිලා ආශ්චර්යයක් වෙයි කියන මානසිකත්වයෙන් මිදිලා වැඩ කරන්න පටන් ගන්න. ඒ වැඩ කරන තැනදී අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ ජයග්‍රහණ ලබාගෙන ඒ පොහොසත් මානසිකත්වයේ හිත තුල හදාගෙන ඔයාට ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම පුළුවන්. කාරණා අංක 7. එහෙම නැත්නම් අවසාන කාරණය. දුප්පත් මිනිස්සු හිතනවා
පොහොසත්කම කියන්නේ වැරද්දක් කියලා. ඒක ඇතැම් විට මේ සමාජය තුල මේ ලංකාව වගේ තුන්වන පන්තියේ දියුණු වෙමින් පවතින රටවල් වල බහුතරයක් මිනිස්සු තමන්ගේ නොහැකියාව වසා ගන්න, තමන්ගේ අඩුපාඩු වසා ගන්න අර තමන් විසින්ම හදාගත් සංකල්පයක්. ඒ කියන්නේ තමන්ට ඒ පොහොසත් ලේයර් එකට ඇතුල් වෙන්න බැරි නිසා ඒ ලේයර් එකට ඇතුල් වීමේ නොහැකියාව වසා ගන්න හදාගත්තු අපි කියන්නේ අර වැරද්ද වහගන්න දෙයක් කරනවා කියලා. අන්න ඒ වගේ දෙයක්. ඕන් හැම විටම හිතනවා දුප්පත් මිනිස්සයා පොහොසත්කම කියන්නේ තමයි මේ ලෝකේ තියෙන ලොකුම වැරද්ද. පොහොසත්කම තරම් වැරදි දෙයක් මේ ලෝකේ තවත් නැහැ. ඕන් සල්ලි නාස්ති කරනවා, ඕන් ගොඩක් දේවල් කරනවා. ඒ සල්ලි අපි දකිනවා සමාජ මාධ්‍ය තුල දකිනවා. ඇතම් කෙනෙක් සල්ලි ගොඩක් වියදම් කරලා ලොකු වාහනයක් ගෙනාවොත් ගොඩ දෙනෙක් කමෙන්ට් කරන අපරාධ ඔය සල්ලි වලින් ඉස්කෝලයක් හදන්න තිබ්බ අච්චර මේ කන්න නැති මිනිස්සුන්ට කන්න දෙන්න තිබ්බා. මේ වගේ මානසිකත්වයක් තියෙන මිනිස්සු දැකලා ඇති. ඒ තමයි දුප්පත් මානසිකත්වය. ඔවුන් පොහොසත්කමට ඊර්ෂ්‍යා කරනවා. මොකද ඔවුන්ට ඒ පොහොසත්කම කියන ලේයර් එකට ළඟා වෙන්න බැරි නිසා. ඒ වෙනුවෙන් ඔවුන් සමාජය තුල ස්තරයක් හදාගෙන තියෙනවා. පොහොසත්කම කියන්නේ ලොකු වැරද්දක් කියලා. ඉතින් මේ වීඩියෝ එක පුරාවට මම කාරණා 7ක් එකින් එක ඔයාලට පැහැදිලි කරා. දුප්පත් මිනිස්සු නොකරන පොහොසත් මිනිස්සු කරන. ඒ වගේම පොහොසත් මිනිස්සු නොකරන දුප්පත් මිනිස්සු කරන. මේ කාරණා ටික ඔයා සරල රේඛාවක් ඇඳලා දෙපැත්තට බෙදාගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාට තේරෙයි ඇයි ඔයා අද දුප්පතෙක් නම් දුප්පත් වෙලා ඉන්නේ. ඇයි ඔයාට පොහොසත් වෙන්න බැරි කියන කාරණා. ඉතින් මම වීඩියෝ එක අවසානයේ ඔයාට කියන්නම් වොරන් බෆට්. අපි හැමෝම දන්න ව්‍යාපාරිකයෙක් වෙච්ච වොරන් බෆට් කියපු කාරණය. දුප්පතුන් අමාරුයයි කියා කරපු නැති දේවලුත් පොහොසතුන් තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් කරපු දේවලුත් කරන්න කිසිදාක පැකිලෙන්න එපා. ඒ තුලින් ඔබට ඔබේ ධනවත් වීම එහෙම නැත්නම් ජීවිතේ සාර්ථක වීම කියන දේ ළඟා කරගන්න ඉතා පහසුවෙන් පුළුවන්. ඉතින් මම හිතනවා මේ මම කිව්ව කාරණා ටික ඔයාගේ ජීවිතයට අරගෙන ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න මේ මොහොතේ මේ අද ඉඳලම අඩිතාලම පටන් ගන්න කියලා. මම හැමතිස්සෙම කියනවා ආරම්භය තමයි වැදගත්. ඒක නිසා මේ මොහොතේම ඔයා මම කිව්ව කාරණාත් එක්ක ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න පටන් ගන්න. ඒ වගේම එහෙම ඔයා වෙනස් කරගන්න කෙනෙක් නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි නැවතත් දවසක මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැසෙමු.